සුබම සුබ දවසක් කියලා හැමදෙනින්ම ආදරේ පිළිගන්නවා SL ඩොලර් කවුන්ට් YouTube channel එකට. ඉතින් ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද 2025 අප්‍රේල් 14 වෙනි සඳුදා. ඉතින් මේ වීඩියෝ එක තුලින් බලමු ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය සහ විශේෂයෙන්ම මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඇමරිකානු ඩොලරයේ අද හුවමාරු වටිනාකම 299.15යි යුරෝ එකක හුවමාරු වටිනාකම 325.21යි. සෞදි රියාල් එකක අද හුවමාරු වටිනාකම 79.47යි. කටාර් රියාල් එකක වටිනාකම 82.25යි. කුවේට් දිනාර එකක අද හුවමාරු වටිනාකම 980.81යි. ඕමාන් රියාල් එකක හුවමාරු වටිනාකම 780.21ක් විදිහට අද දවසට අදාළව සඳහන් වෙනවා. බහරයින් දිනාර එකක අද හුවමාරු වටිනාකම 799.51යි. ඩුබයි ඩිරාම් එකක වටිනාකම 81.01ක් විදිහට අද දවසට අදාළව සඳහන් වෙනවා. සවුත් කොරියන් වොන් එකක හුවමාරු වටිනාකම රුපියල් 0.23ක් විදිහටත් ඕස්ට්‍රේලියන් ඩොලර් එකක හුවමාරු වටිනාකම 200.21ක් විදිහට සඳහන් වෙනවා. ඒ වගේම ජෝර්දාන් ඩිනාර එකක අද හුවමාරු වටිනාකම 420.41යි. ලෙබනන් පවුන්ඩ් එකක වටිනාකම රුපියල් 0.003ක් විදිහට අද දවසට අදාළව සඳහන් වෙනවා. ඒ වගේම සයිප්‍රස් යුරෝ එකක වටිනාකම 325.21යි. අවසාන වශයෙන් ඊශ්‍රායල් නෙව් ෂෙකීල් එකක වටිනාකම 80.51ක් විදිහට සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය ඒ වගේම විශේෂයෙන් මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික වෙනස් වෙලා තියෙනවා.